මල්ලි හරි මල්ලි. එහෙමනම් අපේ නාලිකාවට අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. එහෙනම් කරුණා කරලා අපේ නාලිකාව අනුමත කරන්න, බෙල්ලෙක් ගහන්න, ඊට පස්සේ බෙදා ගන්න, ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. අද මම කතා කරන්න යන්නේ මේ ටිකක් අර මං කලිනුත් කිව්වා පච කියන එක වචනයක් පාවිච්චි කළානේ. ඒ කියන්නේ බොරු කියන එක, පච කියන එක පාවිච්චි කළා. ඒක ටිකක් සැර වැඩිද මන් දන්නේ. මං ඉනුත් කිව්වා. නමුත් අපිට කියන්න තියෙන සමහරක් කියලා දැන් අපි පරිකල්පනය කියලා කරන්නේ දැන් මොකක් හරි සිද්ධියක් වුණාම ඒකට මුතුවෙන් දේවල් එකතු කරලා නිර්මාණාත්මකව හදලා ඒක ඉදිරිපත් කරන එක. ඒක නිසා මට ඒක සරලව කියන්න ඕන කම තියෙන්නේ මේකේ ඇත්ත සිද්ධිය වෙනම තියෙනවා. ඒක වාර්තාව. අර එල්ලලා තියෙන ටික පච කියලා කියන්න පුළුවන් කියලා මම ඒක සාමාන්‍ය භාෂාවට දාලා කිව්වේ. ඒක නිසා කවුරක්වත් මගෙත් එක්ක අමනාප වෙන්නේ නැහැ. පච කියන අර්ථයෙන්ම නෙමෙයි ඒක කිව්වම. දැන් ඔය මම මෙහෙම එකක් තියෙනවා. දැන් මම කලින් කිව්වනේ අර රාහුල හාමුදුරුවන්ගේ කවියක සරලහිණියේ තියෙන කවිය සිසිවන වුණ ඉඟසුඟගත හැකි මිටින නිසිපුරුල් ලුකුල රියසක සර තන කියලා. එතකොට මම කියවනේ පුළුවන් නම් එහෙම ගෑනුවෙක් කෙන කාන්තාවක් පෙන්වන්න කියලා. එතකොට ඔය මම දැකපු දෙයක් තමයි කවියෝ බොහෝ විට කාන්තාවන් පිළිබඳව හරියට සුන්දරාත්මකව වර්ණනා කළේ ඈත ඉඳගෙන. ඒ කියන්නේ හාමුදුරුවරු. පස්සේ කොළඹගේදී මේක පරිවර්තන වෙනවා වෙනම විදිහකට. ඒක නිකන් බොරු පච බවට පත් වෙනවා. එකක තියෙනවා ජපන් බැලුම් යුවලක් එක ළඟ බැඳලා කියලා. ඒ කියන්නේ ප්‍රයෝජන මේ විස්තර කරලා තියෙන්නේ. තව එකක් තියෙන කියන්න බෑ. කේල් කරලා යුවලක් එක ළඟට බැඳ තව එකක් තියෙන එක මම කියන්නේ නැහැ. ඉතින් එහෙම බොහොම බාල දැනට ආවා. ඉතින් මම කියන්නේ අර ඒ බොරු වර්ණනාව කියන එක මම නරකට කිව්ව නෙමෙයි. ඒක තියෙන්න ඕනේ. ඒ හැම දෙයකම දැන් උදාහරණයක් වශයෙන් ගම්පෙරළි ගත්තොත් එහෙම ගම්පෙරළි නවකතාවේ ඒක තියෙන්නේ පාරම්පරික වැඩ සමාජයේ ඉන්න මුදල් මුහන්දරන් අලුතෙන් බිහි වෙන වාණිජ්‍ය පරම්පරාව අතර තියෙන ගස්ත්‍රණය ඊට පස්සේ ඒක විවාහය දක්වා ඒක ඉඩ දෙන්නේ නැහැ මුලින් ඒ පියාට නන්දාව බඳින්න. ඊට පස්සේ දැන් මාධ්‍ය වික්‍රමසිංහ මහත්තයා කරන වැඩේ අර ජිනදාසව ගෙනලා බඳලා දෙනවා. ඊට පස්සේ එයාට මේක ඉස්සර අරන් යන කමට එයා සිංහලේ යවලා ජිනදාසව එහෙදි මරනවා. හැබැයි ඒක පස්සේ උපක්‍රමයක් වගේ පේන්නේ. උපක්‍රමයක් නිසා මං විශ්වාස කරන විදිහට උපක්‍රමයක් වගේ පේන්නේ. පස්සේ පියල්ල නන්ද බැන්දලා පස්සේ ඊට පස්සේ ආරංචි වෙනවා ජිනදාස මැරුණා කියලා. ඇත්තට මැරුණා ඊට පස්සේ. ඊට පස්සේ පියල් අතින් කියවෙනවා ඒ ආදාහනය කළාම එහෙනම් මගේ සල්ලි වලින් තමයි ජිනදාසගේ ආදාහනය කළේ කියලා. නන්දව කීරි ඇස්සෙන එතකොට තමයි. ඒකනේ පරම්පරාවටම නිකන් හෙනයක් ගැහුවා වගේ වෙනවනේ. ඒ මහා මුදලි පරම්පරාවේ කට්ටියගේ මේ කාන්තාවගේ විවාහක සැමියාව ආදාහනය කරන්නේ අර මේ සාමාන්‍ය මට්ටමේ ඉන්න පියල්ලගේ වාණිජ්‍ය පරම්පරාවේ කෙනෙක්. අතින් තමයි වීදම් කරන්නේ. ඉතින් ඒවා අර මං කියන්නේ ඒවා හිතාමතා ඇති කරන සිද්ධි නිර්මාණය කරන දේවල්. ඒක නිසා තමයි අර පච කියන වචනේ පාවිච්චි කළේ. ඒක මන් දන්නේ කොච්චර මට බයින්න එපා ඒක පාවිච්චි කළා කියලා. ඉතින් ඒකේ තව දිග කතාවක් කිව්වොත් එහෙම අර දැන් ඔය සිසිවන වුණ කියව කවිය වගේ ඇත්ත පචයක් තියෙනවා කවියක්. ඇත්ත එකක්. ඒක හැබැයි මං ඒක පෙරාදෙණි කැම්පස් එකේ ලියලා තිබිච්ච කුරුළු ගීයක්. ඒක ලියවිලා තියෙන්නේ එහෙමයි. මම හිතන්නේ කට්ටිය දන්නවා ඇති මේක. ඒක දැන් කොල්ලෙක් තමයි ලියන්නේ නැත්තේ ඒක. දැන් අර අපි කියන්නේ කැම්පස් එකේ නැව වෙනවා කියලානේ. ඉතින් අර එකපාරක් ඉතින් ඒ ආපු නැවක කෙල්ලෙක් යාළු කරගෙන ඉතින් පළවෙනි අවුරුද්දත් ගියා, දෙවෙනි අවුරුද්දත් ගියා, තුන්වෙනි අවුරුද්දත් ගියා. ප්‍රමාණයකට හතරවෙනි අවුරුද්දක් තියෙනනේ. හතරවෙනි අවුරුද්දත් යන්නේ නැති. ඊට පස්සේ මේ කොල්ලට අර කෙල්ලව දැනුණ විදිහ. ඒක හරිම ව්‍යංගාර්ථයෙන් කියපු අමුතුම කවියක් ඒක. ඒකේ තියෙන්නේ හොඳට අහගන්න, හොඳට හිතේ ධාරණ කරගන්න, හොඳට තේරුම් ගන්න. දෙලුම් ගෙඩි රැක්කා
රන් තැඹිලි වික්කා. පසුව වට්ටක්කා වැලක එල්ලී තිබුණු දැක්කා. ඕක කිව්වහම මට මතක් වුණේ අමරදේව මහත්තයාගේ සන්නාලීනේ ගීතය. ඒ අනිත්‍ය කියන එක ඒකේ ඊට ගැඹුරින් කියනවා සන්නාලීනේ ගීතේ. මේකේ සරලවම කියලා දානවා. අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය. ඉතින් මං කියන්නේ ඒවා නිර්මාණාත්මක හැකියාව කියලා කියන එක ඒකට අර බොරුව කියන එක එකතු වෙනවා. දැන් ඔය අපි කියන විදිහටම ඒක වෙන්නේ නැහැනේ. ඒක උපමාවක් විදිහට තියන්නේ. මේ වගේ වෙන්න තියෙන්නේ. ඉතින් ඒක හරි ප්‍රබලයි. ඉතින් මම කියන්නේ මෙන්න මේ සාහිත්‍යයට එකතු කරපු බොරුව කියන එක, ඒ ආටෝපය කියන එක සමහරක් කට්ටියක් මේ ළඟදී ප්‍රයෝජන ගත්තා. ඒක යකෝ මාර ලේසි වැඩන්නේ මේ ඔක්කොම පිළිගන්නවානේ. එන්න බොරු කියනවා මේ සාහිත්‍යයෙන් බොරු කියනවා මෙහෙම කියනවා ඒක උඩින් පිළිගන්නවානේ මිනිස්සු. හැබැයි ඒක තේරුම් ගත්තේ නෑ. ඒක පිළිගන්නේ සාහිත්‍ය ලෝකේ. ඒක පිළිගන්නේ නාට්‍ය ලෝකේ. ඒක පිළිගන්නේ සංගීත ලෝකේ මිසක් සැබෑ ලෝකයේදී නෙමෙයි. ඒක ඇත්ත කියලා පිළිගන්නේ නැහැ. දැන් ඒකනේ දැන් අපි සමහරක් නවකතා කියවනකොට අඬා කියවනවා. හොඳටම දන්නා මේක නිර්මාණයක් කියලා. ඒත් අපි හිතන්නේ ඒක ඇත්ත කියලා. ඔන්න ඇත්ත කියලා කියන කතන්දරේ සමහරක් මම ගැඹුරු කතන්දරයක් කියන්නේ. ඇත්ත කියලා හිතන කතන්දරේ සමහරක් ප්‍රයෝජන ගත්ත අම්මට සිරි බොරු කිව්වහම පුළුවන් මිනිස්සු හරවට්ටන්න කියලා. හැබැයි ඒකත් ඇත්ත වුණා. මිනිස්සු රැවටුණා. මං කියන්නේ තේරුම් ගන්න මොකද්ද උනේ කියලා. මට මොකෙද්ද කියලා මූලෙන් යන්න ඔය කියන්න බෑ. මං කැමති නෑ දේශපාලන කතා කරන්න. මං අර මුලහිල්ලාම ලෑස්තුනේ ඔන්න ඔය ටික කියන්න. මොකද ඒක ඒගොල්ලෝ පාවිච්චි කළා. මෙච්චර මේවා හොඳට බොරු බව දැනගෙන, පච බව දැනගෙන, ඒවා නිර්මාණය කරපු බව දැනගෙන මිනිස්සු පිළිගත්තා නම්, සම්මාන දෙනවා නම්, අපුඩි ගහනවා නම් අපිටත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියන දැනුමෙන් හිල්ලා ඒ වැඩේ දුන්නා. එහෙනම් මං කලින් කිව්වා වගේ අපේ නාලිකාව අනුමත කරන්න, බෙල් එක ගහන්න, ෂෙයා කරන්න, අපිට උදව් කරන්න. බොහොම ස්තුතියි. මල්ලි හරි මල්ලි